මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ට්‍රෆල් කෝන්සෝල් එක පාවිච්චි කරලා කොහොමද කොන්ට්‍රැක්ට් එකක් එක්ක ගනුදෙනු කරන්න කියලා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන data read කරන්නේ සහ කොන්ට්‍රැක්ට් එකට data අලුතෙන් දාන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දී මූලිකවම බලන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ ටර්මිනල් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ මේකෙන් අපි ගණාචික ඕපන් කරලා ඉවර වෙලා ට්‍රෆල් කම්පයිල් එක ගන්න ඕනේ මුලින්ම. ඊළඟට කම්පයිල් කරපු එක මයිග්‍රේට් කරගන්න ඕනේ. මයිග්‍රේට් රීසෙට් කියලාත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ට්‍රෆල් කන්සෝල් එක ඕපන් කරගන්න ඕනේ. ට්‍රෆල් කන්සෝල් එක ඕපන් වුණාම මෙන්න මේ විදිහට ට්‍රෆල් කියලා වැටිලා වරහන් ඇතුලේ ගණාචි කියලා තියෙනවා. හරි. දැන් අපි මුලින්ම කරන්න ඕනේ අපේ කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි කරගන්න ඕනේ. හරි. ඉතින් මේ ඩිප්ලොයි කරගත්තට පස්සේ තමයි අපිට මේ කොන්ට්‍රැක්ට් එකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මම මුලින්ම කියන්නම්. මුලින්ම අපි මෙතෙන්දි කරන්න ඕනේ වේරියබල් එකක් හදාගන්නවා මොකක් හරි නමකින්. ඒක එතනින් එහාට අපි ඩිප්ලොයි කරන කොන්ට්‍රැක්ට් එක දාලා තියාගන්නේ මෙන්න මේ වේරියබල් එකට. ඉතින් මෙන්න මේ වේරියබල් එක අපිට කොන්ට්‍රැක්ට් කියලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන නේම් එකම දෙන්න පුළුවන්. මම මෙතෙන්දි my contract කියලා දෙනවා කොන්ට්‍රැක්ට් නේම් එක. මොකද එතකොට අපිට මේක ඒ කියන්නේ මට මේ වැඩේ කරගෙන යන්න ලේසි හින්දා. හරි. ඒකල මම මෙන්න මේ නම කොපි කරගන්නවා. මොකද මේක මෙතනින් එහාට ගොඩක් පාවිච්චි වෙන හින්දා. හරි. ඊට පස්සේ මේක සමාන කරගන්න ඕනේ අපේ කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි කරලා එන අවුට්පුට් එකට. හරි. දැන් අපි කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි කරන්නේ කොහොමද? අපේ කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි කරන්න නම් මුලින්ම අපි මෙතෙන්දී await කියලා ටයිප් කරනවා. හරි. ඊළඟට කොන්ට්‍රැක්ට් එකේ නේම් එක දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ නේම් එක. හරි. ස්ටුඩන්ට් මැනේජර් කියලා තියලා මෙන්න මේක ඩිප්ලොයි කරන්න කියනවා. ඩිප්ලොයි. හරි. මෙන්න මෙතන ඩොට් එකක් තියන්න ඕනේ. ස්ටුඩන්ට් මැනේජර් dot deployed කියලා ටයිප් කළා අන්තිමේටම වරහණක් තියෙනවා. හරි. සෙමිකොලන් එකක් දාන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම තියලා එන්ටර් කරපුවම undefined කියලා එනවා. ඇත්තට මේ ඇයි undefined කියලා එන්නේ? මේකේ output එක read කරන්න බැරි හින්දා තමයි undefined කියලා එන්නේ. හරි. අපි දැන් මේ කොන්ට්‍රැක්ට් එක හරියට වැඩ කරනවද නැද්ද කියලා බලාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ තියෙන variable එක read කරලා බලන්න ඕනේ මේ වගේ මොකක් හරි value එකක් පෙන්නනවාද කියලා. දෙවෙනි එක තමයි අපිට මෙන්න මේ my contract කියන එක නිකන් enter කරලා බලන්න පුළුවන් මේක මොනවා හරි data තියෙනවද කියලා. මම දැන් මෙතන my contract කියලා නිකන් normal enter කරපුවම මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් අපිට පෙන්නනවා මේ තියෙන්නේ my contract කියන එක ඇතුලේ තියෙන values ටික. ඒ කියන්නේ අපේ contract එක පිළිබඳ විස්තර. හරි. ඉතින් මෙන්න මේවා අපිට වැදගත් වෙන්නේ නැහැ. දැන් අපි contract එක හරියටම deploy වෙලා කියලා දන්නවා. හරි. දැන් මේකෙන් අපිට contract එක deploy වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ contract එකේ owner කවුද කියලා check කරගන්න එක. හරි. දැන් contract එක deploy වෙලා ඉවරයිනේ. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ deploy වෙච්ච contract එකේ තියෙන විස්තර බලන එක. මම මුලින්ම මෙතන type කරනවා මෙන්න මේ විදිහට වරහණක් ඇතුළට ගිහිල්ලා await my contract dot owner කියලා දාලා මේකක් කරලා මෙතනින් ආපහු ඩොට් එකක් තියලා to string කියලා මේක string එකකට කන්වර්ට් කරනවා. හරි. ඉතින් මම enter එක ගිහුවට පස්සේ අපිට මෙන්න මේ වගේ address එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන public variable එකේ value එක තමයි අපි දැන් මේ owner කියලා මෙතනින් ගත්තේ. ඊළඟට මට මෙන්න මේ total student කියන එකේ value එක බලා ගන්නත් ඕන. මම කලින් විදිහටම wait කියන keyword එක පාවිච්චි කරලා මෙන්න මේ කියන code එකේම මේ owner කියන තැනට total student කියන එක පාවිච්චි කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් total students ලා කීයක් ඉන්නවද කියලා system එක ඇතුලේ. හරි. දැන් මේ contract එක ඇතුලේ කිසිම student කෙනෙක් නැහැ. ඒ වගේම මේකේ owner ගේ address එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ව
ඇඩ් කරන්න.